හෙලෝ හැමෝටම අද අපි ආවා තායිවානයේ පොලක් බලන්න. ඉතින් ඔන්න මෙතනින් තමයි පොල පටන් ගන්නෙ. තායිවානයේ තියෙන එළවලු වර්ග මොනවද? ලංකාවේ තියෙන එළවලු වර්ගම තායිවානෙත් තියෙනවද කියලා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලටත් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු. අපි මුලින්ම ආවා ලුණු තියෙන තැනට. ඔයාලා වෙනත් vlogs බලනවා නම් දැකලා ඇති ගොඩක් රටවල තියෙන්නේ ලංකාවේ තියෙන ලුණු වගේ නෙවෙයි ටිකක් ලොකු සුදු පාටට හුරු ලුණු වර්ගයක්. ඉතින් තායිවානෙත් තියෙන අන්න ඒ වගේ ලුණු. ඉතින් අපි සති දෙකකට විතර ඇති වෙන ලුණු සාමාන්‍යයෙන් පොලේ ආවහම ගන්නවා. ඊළඟට අපි ආව තක්කාලි තියෙන තැනට. මෙතන තියෙනවා බතල කොළ, ලීක්ස්, සලාද කොළ, ගෝවා, බ්‍රොකොලි, කෝලිෆ්ලවර්, කෝන් වගේ දේවල්. මෙතන තියෙන ඉඟුරු මේ තියෙන්නේ ගෝවා කොළ, බණ්ඩක්කා, බෙල් පෙපර්, බටු, වට්ටක්කා වගේ දේවලුත් තියෙනවා. මේ තියෙන්නේ චයිනීස් යෑම් කියලා කියන අල වර්ගය. මෙතන මේ චූටි ගොඩවල් හදලා විකුණන්න තියලා තියෙන්නේ කරවිලයි ෆැෂන් ෆෘට්ුයි. මෙතන නිවිති තියෙනවා. මේ තියෙන්නේ අමු මිරිස්. මෙතන තියෙන්නේ හතු වර්ග. ඉතින් හතු වර්ග ගොඩක් අපිට තෝරගන්න තියෙනවා. මේ තියෙන්නේ බතල. ඊළඟට අපි ආවා ඇට වර්ග තියෙන තැනට. මෙතන ගොඩක් ඇට වර්ග අපිට ඕන විදිහකට තෝරගන්න තියෙනවා. මෙතන තියෙන්නේ තඹපු රට කජු. ඊළඟට මෙතන තියෙනවා තායිවානයේ බත් වර්ගයක්. එතන තියෙන්නේ මෙයාලගේ ටී වර්ග වලට දාන ජෙලි, ඒ වගේම තවත් පැණි රස කෑම වර්ග. මේ තියෙන්නේ පළතුරු වර්ගයක්. ලීචි කියලා තමයි කියන්නේ. ඒක තායිවානයේ රස්න කාලේට හැදෙන පළතුරු වර්ගයක්. ඊළඟට අපි යමු පළතුරු වර්ග මොනවද තියෙන්නේ කියලා බලන්න. කොමඩු, කෙසෙල් වගේ ලංකාවේ තියෙන පළතුරු වර්ග වගේම ලංකාවේ නැති පළතුරු වර්ගත් අපිට පොලේදී හම්බ වුණා. ජම්බු තියෙනවා. එතකොට මේ තියෙන කිවි. පළතුරුත් අරගෙන අපි ආපහු ගෙදර යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මෙතන තියෙන බිත්තර, මෙතන ඇතුලේ මාළු මාකට් එකක් තියෙනවා. අපි ඒකට වෙන දවසක යමු.
ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු හැමෝටම ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් ඔයාලා බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.